අපේ නායකතුමා නැති වුණු දවසේ ඇඬුව නැති හැමෝම මාස 6ක් හිරේට. ඇයි මෙච්චර මෙයා මේ ජනතාවට නීති දාන්නේ? මොකද්ද මේ ජනතාව එක්ක තියෙන ලොකු වැරියස් එක? ඕගොල්ලෝ කලින් වීඩියෝ දෙකම බලලා නැත්තම් මම ගොඩක් රෙකමන්ඩ් කරනවා බලලා එන්න. මොකද මේකේ කියන කරුණු ගොඩක් ඒවා තේරෙන එකක් නෑ ඕගොල්ලන්ට කලින් වීඩියෝ බලලා නැත්තම්. මිනිස්සු ටික මේ වගේ කන්ට්‍රෝල් කරලා තියාගන්න මෙයාට මොන වගේ දේවල් කරන්න වෙයිද? මං අර කිව්වා වගේ මේගොල්ලන්ගේ ප්‍රොටෝකෝල් කවුරු හරි කැඩුවොත් ඒගොල්ලන්ගේ පවුල් පිටින් නෑදෑයොන්ට දඬුවම් දීලා මේක ඉවර කරගන්න ඕන. මොකද හොඳට මතක තියාගන්න කිම් ජොන් උන්ට බලය තියෙන්නේ ජනතාවයාට බලය දෙනකන් විතරයි. හදිස්සියවත් ජනතාව ඉදිරියට ආවොත් කිම් ජොන් උන්ට වඩා ඒගොල්ලෝ අර අවුට්සයිඩ් ලෝකෙ ගැන දැනගෙන මේගොල්ලෝ කරන්නේ ඒකාධිපති පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් ලෝකෙ තියෙනවා. මේවා හදිස්සියවත් මේ මිනිස්සු දැනගත්තොත් එහෙම මෙයාට වැඩි කල් රජකම් කරන්න හම්බෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරගමු මෙන්න මෙහෙම. මිනිස්සු වගේක් ජීවත් වෙනවා ලොකු කේව් එකක. ඒගොල්ලෝ කවදාවත් මෙතනින් එළියට ගිහිල්ලා නැහැ. මොකද ඒගොල්ලන්ගේ සීයලා ආච්චිලා කියලා තියෙනවා උතනින් එහාට ලෝකයක් නැහැ. මේක තමයි ලෝකේ. ඕගොල්ලන් කවදාවත් මේකට යන්න try කරන්න එපා. එහෙම යන්න try කරපු අය හැමෝම මැරිලා තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ මේකෙම ඉන්න කියලා. හැබැයි එක්කෙනෙක් ඒක අහන්න නැතුව කොහොම හරි මෙතනින් පැනලා යනවා. මෙයා පැනලා ගිහිල්ලා එළිය දකිනවා, දිය ඇලි දකිනවා, ගංගා දකිනවා. එයා ඒවා ටික අරගෙන ආයෙ එනවා මේගොල්ලන්ට ඒ විස්තර කියන්න. මුන් එක එක්කත් ඒක පිළිගන්නේ නැහැ. ඌට ගහලා උඹ අපේ සංස්කෘතියට පිටින් ගියා කියලා ඌව විනාශ කරලා දාලා මුන් ආයි මේකෙම ජීවත් වෙනවා. ඔන්න ඔය සිද්ධියට ගොඩක් සමාන සිද්ධියක් තමයි නෝර්ත් කොරියාවල වෙන්නේ. ඒගොල්ලෝ කාටවත් එළියට යන්න දෙන්නේ නැහැ. තව එකක් එළියට ගිය මිනිස්සයාගේ මුළු පවුලම ඉවරයි ඈ. පවුලම විතරක් නෙවෙයි නෑදෑයෝ ටිකත් ඉවරයි. කිම් ජොන් උන් ඉගෙන ගත්තේ ස්විට්සර්ලන්තේනේ. මෙයා හිම ක්‍රීඩා කරනවා. ඒ රටේ තියෙන සාමාන්‍ය පුරවැසියෙක් කරන හැම දෙයක්ම කරලා ඒකට පොඩ්ඩක් ආසාවෙන් තමයි අකමැත්තෙන් වුණත් නෝර්ත් කොරියාවට ආයි එන්නේ. ආවට පස්සේ කිම් ජොන් උන් කල්පනා කරනවා මෙහෙම රට පාලනය කරොත් ඒ කියන්නේ එයාගේ තාත්තා වගේ මේ රට පාලනය කරොත් මේක වැඩි කල් පාලනය කරන්න වෙන්නේ නැහැ. මොකද දැන් ටෙක්නොලොජි ටික ටික ඉස්සරහට යනවා. හදිස්සියවත් ප්‍රොපගැන්ඩා එව්වොත් එහෙම ඕක ඇතුළට සවුත් කොරියාවේ අය එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා එයා හිතනවා මම චුට්ටක් මේගොල්ලන්ට හොඳ මිනිසෙක් වෙන්න ඕන කියලා. එයා මොකද කරන්නේ? ඉතින් මේ ස්විට්සර්ලන්ත ඉගෙනගෙන ආපු කිම් ජොන් උන්ට ස්විට්සර්ලන්තේ මතක් වෙන්නම හදනවා මේ වගේ ලොකු ස්කී රිසෝට් එකක්. වෝටර් පාර්කුත් ගොඩක් හදනවා. shopping මෝලුත් හදනවා. මේ වගේ කොරියාවේ බඩුම විතරක් තියෙන කොරියන් සුපර් මාකට් උත් හරිනවා. හැබැයි මේකට ගිය ටුවරිස්ලා නම් කියන්නේ මේවා ඔක්කොම ෆේක් බඩු කියලා. මෙයා දැනගන්නවා පොඩ්ඩක් මිනිස්සුන්ව මොඩර්නයිස් කරන්න නැති වුණොත් එහෙම ප්‍රොපගැන්ඩා එකක් එළියෙන් ලොකුවට ආවොත් ඒගොල්ලන්ට ඩිෆෙන්ඩ් කරගන්න බැරි වෙයි කියලා. ඒගොල්ලෝ මේ ළඟදී මට මතකයි අර අපේ වගේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ටිකකුත් රජයෙන්ම හදලා තියෙනවා. කිම් ජොන් උන්ට රජකම හම්බෙද්දී එයාට මේක තනියම කරන්න බෑනේ. මෙයාට ට්‍රස්ටඩ් මිනිස්සු ටිකක් ඕන වෙනවා. මෙයා තෝරගන්නේ මෙයාගේ නංගිව. නංගිගේ නම තමයි කිම් යෝ ජොන්. නංගිට තමයි සම්පූර්ණම ඔය ප්‍රොපගැන්ඩා වැඩ. ඒ කියන්නේ රජය කොච්චර හොඳයිද අර මම කිව්වේ මේගොල්ලන්ගේ මිනිස්සුන්ව තියාගන්න වැඩ ටික සම්පූර්ණම බාර වෙන්නේ නංගිට. මේ නංගි මුලින්ම පාලනයට ආවහම එකපාරටම නෝර්ත් කොරියාවලට අමුතු බලාපොරොත්තුවක් එනවා මුළු ලෝකෙටම මේගොල්ලෝ මේ සවුත් කොරියා එක්ක එකතු වෙන්නද යන්නේ කියලා. සාම සාකච්ඡාවට ගානක්ම කරනවා මේ කොරියා දෙක එකතු වෙලා. ඒ වුණාට ඉතින් ඒව ලොකුවට සාර්ථක වෙන්නේ නැහැ. මොකද සවුත් කොරියාවලට ඇඟිලි ගහනවා ඇමරිකාව, චයිනා වලට ඇඟිලි ගහනවා නෝර්ත් කොරියා. ලොකු රටවල් දෙක එක්ක ඉතින් අර එක සොලියුෂන් එකකට එන්න අමාරුයි. අනික ඇමරිකාව කියනවා ඔයගොල්ලෝ ඔක්කොටම කලින් ඔය නියුක්ලියර් වෙපන් ටික අයින් කරන්න ඕනේ කියලා. ඉතින් මේගොල්ලෝ ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මේක තමයි ලෝකෙට තවත් ලොකු බලාපොරොත්තුවක් දැල්ලුණු දවස. මේ අයිස් හොකී ටීම් එකක් මේ එක කොරියාවක්. මේ අර නෝර්ත් කොරියා සවුත් කොරියාවල ප්ලේයර්ස්ලා දෙගොල්ලොම ඉන්න වින්ටර් ඔලිම්පික් 2018. ඒගොල්ලෝ කොරියා දෙකම එක ෆ්ලැග් එකකින් තරග කරනවා. ඒ රටවල් වල මිනිස්සුන්ට කොච්චර සතුටු හිතෙන්නේ නැද්ද?
මෙච්චර ගොඩක් බලාපොරොත්තු ආවට පස්සේ දකුණු කොරියාවේ අයට ලොකු හෝප් එකක් එනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් අපිට එකතු වෙන්න හදන්නේ කියලා මේගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ වගේ බැලුම් ගොඩක් හදාගෙන ඒවැයි දානවා ප්‍රොපගැන්ඩා. ඇත්ත ලෝකයේ විස්තර මේවා දාලා නෝර්ත් කොරියා වලට යවනවා. ඒක තමයි ඒගොල්ලෝ කරගත්තු ලොකුම කරුමේ. මේකේ තව වීඩියෝ එකක්. ඒගොල්ලෝ ප්‍රොපගැන්ඩා යවනවා. මේ ප්‍රොපගැන්ඩා යවපු එකෙන් මට හිතෙන්නේ ලොකු විනාශයක් වෙන්න ඇති මේ රටේ. ඒ කියන්නේ මිනිස්සු මේවා ගොඩක් දැනගන්න නැති. ඒකට කොච්චර මල පැන්නද කියනවනම් කිම් ජොන් උන් ඕඩර් කරනවා ඒගොල්ලන්ගේ ලියාසොන් කියලා බිල්ඩින් එකක් තියෙනවා පීස් ටෝක් වලට යූස් කරපු. මේක සම්පූර්ණව පුපුරවා හරින්න. ඒ විතරක් නෙවෙයි එයා පාලම් පවා පුපුරවා කියලා මේකට කේන්ති ගිහිල්ලා. අද වෙනකොට නෝර්ත් කොරියා ආයි සවුත් කොරියා එක්ක එකතු වෙන ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒගොල්ලෝ වෙස්ටර්න් ලීඩර්ස්ලව අතෑරලා චයිනා රෂියා එක්ක අලුත් සම්බන්ධතාවයක් දැන් ඩිවලොප් කරගෙන යනවා. ඉතින් මේක ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි. නමුත් ඉතින් වෙන්න තියෙන දේ වුණා. ඔයගොල්ලෝ අන්තිම වෙනකම් බැලුවා නම් thank you. අපි හැමදෑම එක වීඩියෝ එක ගානේ ඔයගලන්ට අරගෙන එනවා ලෝක ඉතිහාසය ගැන. මේ වගේ පොලිටිකල් කන්ටෙන්ට් කතා කරද්දී පොඩ්ඩක් TikTok එක කැමති නැහැ. ගොඩක් මගේ ෆලෝ කරන අයට පවා වීඩියෝස් පෙන්නලා නැහැ. ඔයගලන්ට පුළුවන් නම් මෙන්න මෙතන රීපෝස්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔබලා තව ටිකක් මේකට ඔඩියන්ස් එක ගන්න උදව් කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.